ඉතින් දැනගන්න කැමති ඔයාලා SL Matrix YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතකත් ඇති අතරම පහුගිය දවස්වල තිබ්බා ලොකු සේල් එකක්. ඒ කියන්නේ ඔයාලට රාස් යූස් කරන කෙනෙක් නම් ඔයාලා දකින්න ඇති මේ සේල් එක. අතරම මේ සේල් එකේ 85%කට වට්ටමක් දුන්නා. අතරම මේ සේල් එකෙන් මම බඩු ගොඩක් අතරම ඕඩර් කරා. අතර මේ එකක් තමයි අතේ තියෙන්නේ. අතරම මම අද කරන්න යන්නේ මේක අන්බොක්ස් කරන්න. අතර මේ අන්බොක්ස් වීඩියෝ ගොඩක් වටින්නේ පිළිම් පාර්ශ්වයට. මොකද ඔයා සාමාන්‍යයෙන් ගොඩක් වෙහෙස වෙනවා ඇති ඔයාලගේ ඇඟ හදාගන්න. ඒ කියන්නේ සික්ස් පැක් නැත්නම් බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් මේ වගේ දේවල් හදාගන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා ඇති. අතර මේ උපකරණ ඔයා යූස් කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලගේ බොඩි බිල්ඩ් කරගන්න. අතරම මේ වීඩියෝ එක කාටරි වටිනවා කියලා හිතෙනවා නම් අතරම මේ වීඩියෝ එක තව කවුරුහරි බලන්න ඕනේ කියලා හිතනවා නම් ඔයා මේක ෂෙයා කරන්න. ඔයා මේ වීඩියෝ ලයික් කරන්න, මේකට කමෙන්ට් කරන්න. මුලින්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම SL Matrix කියලා YouTube එකේ සර්ච් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් දැන් අපි මේ වීඩියෝ එකට බොක්ස් එක ඇතුලේ තියෙන්නේ EMS Smart Fitness Toner කියලා ප්‍රොඩක්ට් එකක්. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. මේ විදිහට දැන් අපි මේක අන්බොක්ස් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අවුටර් කේසින් එක. ඇත්තටම ගොඩක් ලස්සන අවුටර් කේසින් එකක් තියෙනවා. මේ EMS ප්‍රොඩක්ට් එතකොට මේකේ normal ඔයාලට මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් උනත් මේකේ මේ වටේ අවුටර් කේසින් එකේ දීලා තියෙනවා. මේ විදිහට දැන් අපි මේක අන්බොක්ස් කරාම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මැෂින්ස් තුනක් වගේ දෙයක් එළියට එනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ බොඩි එකට ෆිට වෙන කොටස් ටික. ඒතර මේ වගේ කොටස් තුනක් මේක ඇතුලේ තියෙනවා. මේ විදිහට මේ එකක් සික්ස් පැක් වලට අනිත් එක ආම් වලට මේ වගේ කෑලි කොටස් තුනක් මේකේ ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකත් එක්කම හම්බ වෙනවා ඇත්තටම මේකේ යූසර් මැනුවල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ යූසර් මැනුවල් එකත් මේක ඇතුලේ තියෙනවා. ඇත්තටම මේක තමයි මේකේ වොරන්ටි එක. මේකේ වොරන්ටි එකකුත් හම්බ වෙනවා. දැන් බලමු කොහොමද මේ ඇත්තට මේවා වැඩ කරන්නේ කියලා. අපි දැන් බලමු මොනවද මේ මැෂින්ස් තුන කියලා. ඇත්තට මේ විදිහට මේ මැෂින්ස් තුන ගලවපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැෂින්ස් වල මේකේ අවුටර් කේසින් එක ඇත්තටම මේකේ ඇතුළේ වැඩ කරන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ ට්‍රිපල් A බැටරිස් වලින්. ඒ කියන්නේ ට්‍රිපල් A බැටරිස් කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලා බලාගත්තම බලන්න පුළුවන්. මෙන්න මේ සයිස් එකේ බැටරි එක. ඒ කියන්නේ මේකේ ට්‍රිපල් A බැටරි එක. මේ බැටරියෙන් තමයි මේක වැඩ කරන්නේ. මේ විදිහට මේක ෆිට වෙනවා. ඇත්තට මේක තමයි මේකේ මොඩියුලේටර් එක. මේ විදිහට මේක ඔන් කරන්න තිබුණා. ඒතකොට මේකේ තියෙන ඇත්තටම ක්‍රම 6ක්. ඒ කියන්නේ ඔයාලට වර්ක්අවුට් කරන්න පුළුවන් ක්‍රම 6ක්. ඇත්තට මේ විදිහට මේකේ යූසර් මැනුවල් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ දීලා තියෙන ක්‍රම කීපය. ඇත්තට මේකේ මේ වර්ක්අවුට්ස් 6ක් තියෙනවා. මේ විදිහට තමයි මේකේ බොඩි එක ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තට මේකෙන් මේ වගේ දෙයකින් කරන්නේ ඇත්තට මේ පිටිපස්සේ තියෙන මේ පොඩි කේජස් දෙකෙන් වගේ මේකෙන් එළියට දෙනවා පොඩි ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක්. ඒ කියන්නේ පොඩි විදුලි තරංගයක් මේකෙන් එළියට දෙනවා. මේ විදුලි තරංගය තමයි ඔයාලගේ මසල් එකේ තියෙන ෆැට් අයින් කරලා මේ මසල් එකේ තියෙන මසල්ස් ටිෂුස් ලොකු කරන්නේ. ඇත්තටම මෙන්න මේ විදිහට මේකේ ඔයාලට බැටරිස් තමයි යූස් කරන්න තියෙන්නේ. ඇත්තටම මේක මෙහෙම බලපුවාම මෙන්න මේ විදිහට මේ තියෙන පින් වලට මේ තියෙන හෝල්ස් මේකට සෙට් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ නෝමල් කරන්න තියෙන්නේ. ඒකට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන පොඩි ජෙල් එකක් එක්ක මේ තියෙන කරන්ට් අවුට්පුට් එළියට දෙන තැනක්. ඇත්තට මේකෙන් වෙන්නේ ඔයාලගේ බොඩි එක පුරාට මේකේ දෙන ඉලෙක්ට්‍රෝ වේව් එක ඔයාලගේ බොඩි එකට දෙනවා. ඊට පස්සේ බොඩි එකෙන් මේකේ ඒ මසල් අදාළ මසල්ස් වලට ගිහිල්ලා මේකෙන් වෙන්නේ ඔයාලගේ මසල් එක බිල්ඩ් වෙන එක. ඇත්තට මේක ගොඩක් සිම්පල් දෙයක්. ඔයාලට මේකගේ කැලි මේ ටික බලා ගන්න පුළුවන්. මේ හැම එකෙම මේ වගේ ජෙල් එකක් එක්ක මේ තියෙන මේ අවුට්පුට් එක. දැන් බලමු කොහොමද මේවා සෙට් කරලා වැඩ කරන්න කියලා. මේ මොඩියුලේටර් අරගෙන මෙන්න මේකට මේ විදිහට සෙට් කරන්න ඕනේ. මේ තියෙන පින්ස් වලට මේ විදිහට ප්ලග් කරන්න තියෙන්නේ. ඒකට බලා ගන්න පුළුවන් මේ දෙක සෙට් වෙන විදිය කිසිම මේකක් නැහැ. අතර මේකේ කිසිම ෆෝල්ට් එකක් නැතුව මේක සෙට් වෙනවා. දැන් බලමු කොහොමද මේක සික්ස් පැක් වලට වැඩ කරන්න කියලා. මේකේ තියෙන මේ ඔයාලට පේනවා ඇති මේ ප්ලාස්ටික් කවර් එකක්. මෙන්න මේ ප්ලාස්ටික් කවර් එකෙන් තමයි මේ ජෙල් එක මේ වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ප්ලාස්ටික් කවර් එක අයින් කර ගන්න ඕනේ. මේජර් ප්ලාස්ටික් කවර් එක අයින් කරලා ඔයාලගේ සික්ස් පැක් උඩින් මේක තියන්න ඕනේ.
මෙන්න මේ විදිහට තමයි මේකට six pack උඩින් මේක අලවන්නේ. මේක ඇත්තටම ජෙල් එකකින් හින්දා ඔයාලට මේක ලේසියෙන් අලව ගන්න පුළුවන්. දැන් මෙතන මේක හොඳට ෆික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ෆික්ස් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේකේ බටන්ස් තුනක් තියෙනවා. එතකොට ඔයාලට පළවෙනි කරන්න තියෙන මේක ඔන් කරන එක. එතකොට මේක ඔන් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මැද බටන් එක. මේ විදිහට මේ මැද බටන් එක ඔයාලා ප්‍රෙස් කරන්න. එතකොට මේකේ මේ වටේ තියෙන බල්බ්ස් වලින් ඔයාලට පෙන්වන්නේ මේකේ තියෙන මේ ඔප්ෂන්ස්. මේක ඇත්තටම ඔප්ෂන්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ක්ලික් කරන වාර ගන්නට ඔයාලට කලින් යූසර් මැනුවල් එකේ මේක පෙන්වන්නේ නැති. මෙන්න මේ විදිහට දැන් මේක මේ ඔප්ෂන් 1 එක ඕපන් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේක ඔටෝම වැඩ කරනවා. ගොඩක් වේගෙන් වැඩ කරන විදිය. තව ඕන ඔයාලට මේකේ ස්පීඩ් එක වැඩි කරන්න ඕන. මේ බටන් එක වැඩි ප්‍රෙස් කරන්න ඕනේ. මේ යට තියෙන ප්‍රෝග්‍රෑම් කියන එක ඔප්පුවාම ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන්. මේක තමයි ප්‍රෝග්‍රෑම් 2. ඒකට බලා ගන්න පුළුවන් තවත් වෙන විදිහකට මේක වැඩ කරන්නේ. මේ විදිහට මේ වගේ ප්‍රෝග්‍රෑම් 3 4 ඊට පස්සේ ආය ඊළඟ බටන්ස් දෙක මේකේ 5 6 විදිහට වැඩ කරනවා. ආය මේකේ ප්‍රෝග්‍රෑම් එක චේන්ජ් කරපුවාම 1 2 කියන මේ බල්බ්ස් දෙක පත් වෙනවා. මේක වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඇත්තට මේ මැද බටන් එක ඔයා 8 පාරක් ක්ලික් කරන්න පුළුවන්. මේ මැද බටන් එක 8 පාරක් ක්ලික් කරාට පස්සේ මේක ස්පීඩ් එක වැඩි වෙනවා. ඔයාලට මේක ස්පීඩ් අඩු කරන්න ඕන නම් මේක මේ ඩික්‍රීස් බටන් එක බන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේකේ මේ බටන් එක ඔෆ් කරන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට සිම්පල් විදිහට ඔයාලගේ six pack මේකෙන් ක්‍රියේට් කරගන්න මේ ඔයාලගේ ආම් එකට වැඩ කරන එක. ඒ කියන්නේ biceps triceps වලට වැඩ කරන device එක. මෙන්න මේ විදිහට මේකත් normal set කරගන්න ඕනේ. මේ විදිහට set කරා ඔයාලගේ ආම් එකට set කරන්න ඕනේ. දැන් මේක වීඩියෝ බලමු. අර වගේම ඇත්තටම ප්ලාස්ටික් ලේයර් එකක් තියෙනවා. මේක මේ විදිහට ගලවන්න. ඊට මේකත් මේ විදිහට ගලවලා ඔයාලගේ මේ විදිහට ආම් එකට set කරගන්න තියෙන්නේ. මේකෙත් අර කලින් කියපු එකේම ප්‍රෝග්‍රෑම්ස්මයි තියෙන්නේ. ඇත්තට මෙන්න මේ විදිහට. ඔයාලට මේකේ ස්පීඩ් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අත ඔටෝ වැඩ කරන විදිය. මෙන්න මේ විදිහට මම ආයි ප්‍රෝග්‍රෑම් එකක් වෙනස් කරනවා. මේ දැන් උපරිමයට වගේ දාලා තියෙන්නේ. මේ විදිහට මේකේ ඔයාලට වර්ක්අවුට් එකක් කරන්න නැතුව මේකේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක් කරා ඔයාලට මේ බොඩි මසල්ස් මේ විදිහට බිල්ඩ් කරගන්න පුළුවන්. තව මේක වැඩි කරපුවාම ඇත්තටම ගොඩක් ලොකු පේන් එකක් තියෙනවා. ඇත්තට මේක විනාඩි 12යි වල යූස් කරන්න ඕනේ එක සේවිං එකකට. වැඩිපුර යූස් කරොත් ඔයාලගේ මසල්ස් වලට ඇත්තටම ඔයාලගේ ශරීරය සමහරට මේකෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න මේක යූස් කරන්න. ඇත්තටම මේකේ අර විදිහටම වෙනම ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා කීවා. මේ විදිහට ප්‍රෝග්‍රෑම්ස් මාරු කරගන්න පුළුවන්. ඒකට යාල ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් වෙනම කොටස් වලට ඇත්තටම biceps triceps මේවට වෙනම එක්සර්සයිස් වෙනවා. ඇත්තටම මේ බොක්ස් එක ඇතුලේ තියෙන මේ ටික තමයි. ඇත්තටම මේකත් ඔයාලට ෆැට් බර්න් කරන්න නැත්නම් ඔයාලට මේකෙන් ඔයාලගේ මසල්ස් බිල්ඩ් කරගන්න කිසි වෑයමක් නැතුව ඇත්තටම දවසේ විනාඩි 12ක් වගේ ප්‍රමාණයක් මේකෙන් එක්සර්සයිස් කරලා ඔයාලට හොඳ බොඩි එකක් හදාගන්න පුළුවන් ඇත්තටම. තවදුරටත් මේක ගැන කියද්දි ඇත්තට මේක ලොකු වාසියක් තියෙනවා. හිතන්න ඔයාලගේ six pack එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉරෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඇලවෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන පැක් එකට වැඩිය මේ පැක් එකේ පොඩ්ඩක් පල්ලෙහාන් තියෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්තේ පැක්ස් එක සමාන නැහැ. ඒ කියන්නේ මේකේ පැක්ස් ඉරෙගියුලර්. ඇත්තට මේ කියන්නේ මේ පැක්ස් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් එක සමාන ගානට ගන්න. ඇත්තට මෙන්න මේ කොටස යූස් කරලා. ඒ කියන්නේ ඔයාලගේ පැක්ස් ඒ කියන්නේ සමානව තියාගන්න. ඒ කියන්නේ ඔයාලා six pack තියනවා කියන්නේ මම කලින් කිව්වා වගේ ඉරෙක්ට් විදියට. ඒ කියන්නේ ඇල්ලට. ඒ කියන්නේ එකක් මෙහෙම එකක් මේ විදියට අනිත් එක මේ විදියට සාමාන්‍යයෙන් ඒ විදියට සාමාන්‍ය six pack හැදෙනවා සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ. අන්න ඒ විදිහට මේකෙන් මග හරව ගන්න පුළුවන්. ඇත්ත මේකත් මේකේ තියෙන ලොකු වාසිය. දැන් ඔයාලා මේ ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න ඇති. මේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද වෙන්නේ? මේකෙන් කොහොමද කරන්න පුළුවන්? ඇත්තට මේකේ six pack හදාගන්නේ කොහොමද? මේක ඇත්තටම ගොඩක් යූස්ෆුල් ප්‍රොඩක්ට් එකක්. ඇත්තට මේක මම ගත්තේ දරාස් එකෙන්. ඔයාලා මේකේ link එක මම description එකේ දීලා තියෙනවා. ඔයාලා මේ description එක follow කරලා මේ ප්‍රොඩක්ට් එක දැනගන්න යන්න පුළුවන්. ඊළඟට මම කලින් කිව්වා ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන් මේ YouTube එකට ගිහිල්ලා SL Matrix වල search කරලා මාව subscribe කරන්න. ඔයා පැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයාලට පුළුවන් මම notification එකක් දාපු ගම ඔයාලට ඒක වගේ ෆෝන් එකට ගෙන්න ගන්න. ඔයාලා මාව Insta FB follow කරන්න. සුදීපණ කියලා දාලා search කරලා මාව follow කරන්න මාව friend කෙනෙක් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඇත්තටම ඊළඟ වීඩියෝ එකත් මේ වගේ unboxing review එකක්මයි. ඇත්තට මේක මොකද්ද කියලා මම ඊළඟට කියන්නම්. එහෙනම් අදට ගිහින් එන්න. මම සුදීපණ කරත්න. SL Matrix YouTube channel එකේ Fire when the storm hits you. That's it, friend.